දැන් අපි අපේ හීනවලට යද්දී අපි අපේ ගෝල්ස් වලට යද්දී තව කෙනෙක්ට පුළුවන්ද තව කෙනෙක්ව වටන්න එයාගේ ජීවිතේ විනාශ කරන්න එයාගේ හීන නැති කරලා දාන්න තව කෙනෙක්ට පුළුවන්. ඕක කියන්නේ මාර විදියට කතා වෙන දෙයක්. මගේ ජීවිතේ අරු විනාශ කරා, මගේ ජීවිතේ නැති කරා, මාව නැති කරා, මාව වැට්ටුවා. ඔය වගේ කතා තියෙනවනේ. එහෙම නෑ. එහෙම කරන්න බෑ. මගේ ජීවිතේ අයිති මට. ඔයාගේ ජීවිතය අයිති ඔයාට. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔක ඩිපෙන්ඩ් වෙන්නේ අපි කරන කියන දේවල් එක්ක. හරි සරලයි. ඒ කියන්නේ මට අයිතියක් නෑ මගේ ජීවිතේ වෙන ෆෝල්ට් වලට ඔයාට බ්ලේම් කරන්න. ඒක ඔයාගේ අම්මා තාත්තද, ඔයාගේ මේ ලයිෆ් පාර්ට්නර්ද, ඔයාගේ හොඳම යාළුවද එහෙම ගන්න නෑ. ඒ කියන්නේ දැන් ඔය අම්මලාගේ පොඩි තියෙනවනේ ඇටිටියුඩ් එක. කියන්නේ ළමයා නරක මාර්ගයට යන්නේ මිතුරන් හින්දා. යාළුවා ආශ්‍රය කරලා. මෙහෙමයි. එහෙම ඒකට පොඩි තියෙනවා නැත්තෙත් නෑ. හැබැයි කවදාවත් තමන්ගේ ප්‍රශ්නයකට අනුන්ට බ්ලේම් කරන්න බෑ. ඒක කොහෙත්ම කරන්න බෑ.